හොඳයි. එහෙනම් අද විනෝදයේ පුතේ අපි බලමු අද මොනවද ඔයගොල්ලොත් එක්ක මම කතා කරන්න ඇවිල්ලා ඉන්නේ කියලා. ඕගොල්ලන්ට සෑහෙන වැදගත් වෙන පාඩමක් තමයි සදිස් සංඛ්‍යා කියන පාඩම. මේ පාඩම අපි කොටස් කිහිපයකට ඒගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් පළවෙනි කොටස තමයි සදිස් සංඛ්‍යා එකතු කිරීම. එතකොට මොකද්ද මේ සදිස් සංඛ්‍යා එකතු කිරීම කියලා කියන්නේ? මේක ගොඩාක් අය වරද්ද ගන්නවා. ඒක නිසා සාමාන්‍ය පෙරට එන්න තියෙන ලකුණක් එකක් දෙකක් නෙවෙයි බොහෝම ලකුණු ප්‍රමාණයක් අඩු කරගන්නවා සුළු කිරීම වලදී. හරි. එතකොට බලන්න පුතේ මෙතන තියෙන ධන 2 ධන 3. හරිද? සමාන ජාතිය දෙන්නේ. මෙතන ඉන්නේ ඍණ 2 ඍණ 3. එතකොට මෙතන තියෙන්නේ ධන සංඛ්‍යා දෙකක්. මෙතන තියෙන්නේ ඍණ සංඛ්‍යා දෙකක්. මේ සංඛ්‍යා දිහා බලනකොට ලකුණින් සමාන අය නිසා අපිට මේවයි තියෙන ඉලක්කම් දෙක එකතු කරන්න පුළුවන්. එතකොට 2යි 3යි එකතු කරාම පුතේ එනවා 5යි කියලා. එතකොට මේකේ 2යි 3යි එකතු කරාමත් එනවා 5යි කියලා. දැන් මේ ප්‍රශ්න දෙකම එකක් නෙවෙයි දෙකක්. මොකද්ද මේ දෙන්නගේ අවසාන පිළිතුර වෙන්නේ? මෙතනදී හැමතිස්සෙම අවසාන පිළිතුර වෙන්නේ ඔයගොල්ලෝ මතක තියාගන්න ලේසි වෙන්න වැඩි ඉලක්කමේ ලකුණ අවසානට දානවා කියලා හිතා ගන්න. එතකොට පළවෙනි එකට එනවා ධන 5 දෙවෙනි එකට එනවා වැඩි ඉලක්කම කවුද? 3 3ට හිමි ලකුණ ඍණ. හරිද? එතකොට මෙන්න මේ ගණන් දෙක දිහා හොඳට බලන්න. එතකොට මේකේ තියෙන ධන 2 ඍණ 3 මෙතන තියෙන ඍණ 2 ධන 3. මේ දෙකේ ලකුණු වෙනස්. එකින් එකට වෙනස්. ඒක නිසා අපිට මොකද කරන්න වෙන්නේ? අපිට මේ දෙන්නාගේ වැඩි ඉලක්කමෙන් අඩු ඉලක්කම අඩු කරලා වැඩි ඉලක්කමට හිමි ලකුණ යොදනවා. එතකොට මේ ඉලක්කම් දෙකෙන් වැඩි ඉලක්කම් පුතේ 3නේ. 3ෙන් අඩු කරනවා අපි 2ක්. එතකොට 3ෙන් 2ක් අඩු කරාම උත්තරේ 1යි වැඩි ඉලක්කමට හිමි ලකුණ ඍණ. ඒක නිසා උත්තරේ එනවා ඍණ 1. ඊට පස්සේ මෙතනත් එහෙමයි. එතකොට ඍණ 2 ධන 3. මෙතනින් වැඩි ඉලක්කම ධන 3. ඒ කියන්නේ 3 ඉලක්කම නැතුව අගේ නෙවෙයි ඉලක්කම ලොකු 3. එහෙනම් 3ෙන් 2ක් අඩු කරනවා. එතකොට 1යි වැඩි ලකුණ මොකක්ද? මෙතන ධන. ඒක නිසා ධන 1යි කියලා උත්තරේ එනවා. එහෙනම් ඔන්න පුතේ අපි බැලුවා කොහොමද සදිස් සංඛ්‍යා දෙකක් එකතු කරගන්නේ කියලා. අපි ඊළඟ පාඩමේදී කතා කරමු සදිස් සංඛ්‍යා දෙකක් අතර අන්තරය එහෙම නැත්නම් වෙනස කොහොමද හොයන්නේ කියලා. එතෙක් ඔයගොල්ලන්ට සුබ දවසක්.